Hi guys, welcome to Nissan McDade YouTube channel. අද අපි යන්නේ ටිකක් දුර ගමනක්. ඒ අනතුරුදුර මට හිතුණා ඔයාලට ගේන්න කියලා real world experience එක කොහොමද out station මේ vehicle එකේ fuel වැඩ කරන්නේ කියලා. අපි ගිහිල්ලා කොහොමද fuel වැඩ කරන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම ඔයාලට මේ vehicle එකේ දැන් fuel වැඩ කරන එක ගැන බලද්දී ඉස්සෙල්ලාම මේක reset කරගන්න ඕනේ trip එක. ඒකෙදි ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඔයාලට පේනවා ඇති driving එකෝ කියලා. ඒකේ trip report ගිහිල්ලා මේකදී ඔයාලට පේනවා ඇති මෙතනින් do you really want to reset the onboard computer කියලා okay දෙන්න. ඊට පස්සේ දැන් trip ඔයාලට පේනවා ඇති මෙතන මේ dashboard එකේ trip 1 computer එක 0 වුණා. දැන් හරි අපි දැන් ගමන පටන් ගමු. මම ඇත්තටම අද යන්නේ හලාවත. නාරම්මල රූට් එක වෙන්නේ නාරම්මල ඉඳන් හලාවත. අපි ඩෙස්ටිනේෂන් එකට ගිහලා බලමු කොච්චරක් මේ vehicle එකේ fuel වැඩ කරලා තියෙනවද කියලා. Thank you. දැන් මම මේ යන ගමන් ඉන්නේ. ඔයාලට පේනවා ඇති මම ඉස්සෙල්ලා වීඩියෝ එකකත් කිව්වා වගේ progressive acceleration නිසා මේ vehicle එකේ fuel consumption එක increase වෙනවා කියලා. අපි දැන් ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් බලමු ට්‍රිප් රිපෝට් එක කොහොමද කියලා පෙන්වන්නේ කියලා. ඒකෙදි ඔයාලට කරන්න තියෙන ඩ්‍රයිව් එකෝ ගිහිල්ලා මෙතනදී මේ පේනවා ට්‍රිප් රිපෝට්. ඒක සෙට් කරන්න ඕනේ. ඔයාලට දැන් පේනවා ඇති මේකේ කොච්චර කිලෝමීටර්ස් ප්‍රමාණයක් මම ඇවිල්ලා තියෙනවද කියලා ජර්නි එකේදී. මේ 46 කිලෝමීටර්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ටයිම් ඩියුරේෂන් එක කොහොමද කියලා. තව ඇවරේජ් කන්සම්ප්ෂන් එක 60.9 kilometers per liter 17.17 kilometers per liter වගේ average ගිහිලා තියෙනවා. ඒ වගේම average speed එක, ඒ වගේම consumption එක නැතුව distance කොච්චර ප්‍රමාණයක් drive කරලා තියෙනවද කියලාත් පෙන්නනවා. මේකෙදි කියන්න ඕන සාමාන්‍යයෙන් මට පෙර අත්දැකීම් තියෙනවා සාමාන්‍ය මේ vehicle එකේ 22 kilometers per liter වගේ average out station වගේ යද්දි drive කරන්න පුළුවන්. හැබැයි අද සිටුවේෂන් එකේ ගත්තොත් අද vehicles පොඩ්ඩක් මේ මාදම්පේ ඒරියා එකේ වැඩි නිසා මට progressive acceleration ඇත්තටම කරන්න බැරි වුණා. සමහර වෙලාවට brake ගහන්න වුණා, accelerate කරන්න වුණා, overtake කරද්දී ඒ වගේ ප්‍රශ්න නිසා තමයි මේ වගේ fuel consumption එකක් පේන්න තියෙන්නේ. ඒ වගේම මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා city limits ඇතුළේ සහ highway එකේ කොහොමද fuel consumption ගේන්නේ කියලාත් පෙන්වන්න. ඒ වගේම තවත් වීඩියෝ එකකින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ 22 kilometers per liter වගේ average fuel consumption එකක් තියෙන වෙලාවකත් real world වීඩියෝ එකක් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. thank you මේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. මේ වීඩියෝ එක වටිනවා නම් like කරන්න. ඒ වගේම වටින පුද්ගලයෙක්ට මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. ඉස්සරහටත් මම මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.